ඔන්න අද මම ඔයගලන්ට පෙන්නන්න යන්නේ මගේ hand bags collection එක. ඔයගොල්ලෝ මගේ wardrobe එකේ වීඩියෝ එක දැක්කම ඉතින් මම in detail hand bag වීඩියෝ එකක් කරන්න හිටියේ. ඉතින් ගොඩක් දෙනෙක් ඒකේ පල්ලෙහා comment section එකේ comment කරලා තිබ්බා. මේකේ detailed version එකක් පෙන්නන්න කියලා. මම ඇත්තටම මගේ hand bags collection එක දැනට අවුරුදු 2කට විතර කලින් කරා. දැන් තියෙන updated version එක තමයි ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ. ඉතින් මගේ hand bags collection එක මේ වගේ cupboards දෙකක තමයි තියෙන්නේ. මේ තියෙන්නේ පළවෙනි cupboard එක. මේක මං හදලා තියෙන්නේ අර bookshelf එකක තියෙන measurements වලට තමයි මේවා දෙකම custom made. Rimarco කියන බොරලස්කමේ තියෙන තැනකින් තමයි මේ මුළු closet එකේම ගොඩාක් දේවල් මං හදව ගත්තේ. මෙතන තියෙන එකේ මම color coordinate කරලා තියෙනවා. මං හැමදේම color coordinate කරලා තියෙන එක මට ලේසි හින්දා. මේ කොටසේ තියෙන්නේ black bags, ඊට පස්සේ white and beige ටිකක් ලොකු බෑග්ස් ඔහොම තමයි මේ කොටසේ තියෙන්නේ. ඉතින් අපි මේ උඩ කොටස බැලුවොත් එහෙම මේකේ තියෙන්නේ මගේ කෝච් එකේ බෑග් එක මං ඔෆිස් වැඩවලට වගේ යනකොට මේ බෑග් එක තමයි ගෙනියන්නේ. මේක ඔය එහාට මෙහාට ගෙනියලාම දැන් මේ ලෙදර් එක නැමිලා තියෙන්නේ. ඊළඟට කාප්‍රිසා එකේ ටෝට් බෑග් එකක් තියෙනවා. ඒ වගේම ඇල්ඩෝ එකේ මගේ ටෝට් එක තියෙනවා black and white. මම මේ බෑග් එකටත් ගොඩාක් ආසයි. හොඳ ස්පේෂියස් බඩු දාන්න පුළුවන්. මේවා ඇතුළට ෆිලර්ස් එහෙම දාලා තියෙන නැත්නම් මේක ෂේප් එක යන හින්දා ඒත් මේක අර මෙහෙම හිටවලා තියලා මෙතන මේ ඩෙන්ට් එක තියෙනවා. So I really love this bag. මේ bags මම ඇත්තටම මාස සාමාන්‍යයෙන් හැම මාසෙම වගේ මේවලට මම leather care products ගාලා polish කරනවා. ඔයාගාව තියෙන bags උත් ඔයා maintain කරන්න දන්නේ නැත්නම් ඔයා දැනගන්න කැමති නම් කොහොමද leather care එක කරන්නේ මම කියලා මේ වීඩියෝ එක පල්ලෙහෙන් comment කරන්න. මම එතකොට leather care වීඩියෝ එකකුත් දාන්න. ඊළඟට මේ second section එකේ තියෙන්නේ මගේ coach එකේ පොඩි bag එක තියෙනවා. මේක හරිම cute. මම ගොඩක් කරලා අරන් යන්නේ ඒක. ඊළඟට Aldo එකේ purse එකක් වගේම black clutch purse දෙකක් තියෙනවා. ඊළඟට මේ බෑග් එක මම අයිවන්ස් එකෙන් ගත්ත එකක් තියෙන්නේ. මම ගොඩක් වෙලාවට සාරීස් වලට වගේ අඳින්න පාටිස් වලට යනකොට මේ බෑග් එක අඳිනවා. හරිම ලස්සනයි. මේකට මැච් වෙනම ෂූ පෙයා එකකුත් මගේ තියෙනවා. සෝ ඉතින් මේක ගොඩක් වෙලාවට ඒ වගේ වලට තමයි අඳින්නේ. ඊළඟට මේ වගේ තව බෑග්ස් කිහිපයක් තියෙනවා. ඊළඟට ගෙස් එකේ මේ වගේ ෂෝල්ඩර් බෑග් එකක් තියෙනවා. මේක මේ දවස්වල ගොඩක් ට්‍රෙන්ඩි මේ වගේ ටයිප් එකේ බෑග්ස් මේක තියෙනවා. ඒ වගේම ඊළඟට තියෙනවා ටොමි එකේ මේ වගේ සයිඩ් බෑග් එකක්. මම මේකටත් හරි ආසයි. ට්‍රිප්ස් යනකොට එහෙම බඩු දාගෙන යන හරිම ලේසි මේකේ සයිඩ් බෑග් එක. ඊළඟට ඉටලි වල ඉඳන් මගේ යාළුවෙක් මට බර්ත්ඩේ එකට gift එකක් විදිහට මේකව Miss 60 කියලා I mean Miss 60 බ්‍රෑන්ඩ් එකේ නම Miss 60 කියන බ්‍රෑන්ඩ් එකේ clutch purse එකක් තියෙනවා මෙතන. I like that one also. ඊළඟට මෙතන තියෙන්නේ ඔක්කොම white beige වගේ ඒවා. මේක තමයි මගේ favoriteම bag එක. white color bag එකක්. මේක Aldo එකේ bag එක. I don't know, I love Aldo bags. ඒගොල්ලෝගේ designs වලට මම මාරම ආසයි. මතන Aldo Coach කියන brands දෙක තමයි මගේ personal favorite. මම වැඩිපුරම තියෙන්නේ මේ brands දෙකේ bags. So මේක මම හිතන්නේ වියට්නාම් හරි බැංකොක් හරි ඔය දෙකෙන් tours දෙකෙන් එකකින් මම ගත්ත බෑග් එක මේක. And then I have this bag. මේකත් Aldo එකේ බෑග් එකක් beige. දැන් මේ වගේ බෑග් නේ ගොඩක් මේ අවුරුද්දේ ගොඩක් trend වෙන්නේ. So ඒක ඊළඟට bucket bag එකක් තියෙනවා. මේකත් Capisa එකේ බෑග් එකක් bucket bag එක. This is also something that I really like. ඊළඟට පල්ලෙහාම තියෙන බෑග්ස් දෙක නම් ඇත්තටම මම ෂීන් එකෙන් ගෙන ගත්ත බෑග්ස් අර ලොකු බල්කි බෑග් සමහරලාට මේ ඔය එයාපෝට් යනකොට එහෙම හරි ට්‍රිප් යනකොට හරි නැත්නම් ෂූට්ස් වලට යනකොට ගොඩාක් බෑග් බඩු දාගෙන යනවා නම් මම ගොඩක් වෙලාවට මේ වගේ බෑග් එකක් තමයි ගෙනියන්නේ. සෝ ඒ වගේ බෑග්ස් දෙකක් තියෙනවා එතන. මේ කොකෝ එනවානේ හැම වීඩියෝ එකටම එයා හායි කියන්නේ නෝ ඕගොල්ලන්ට. say hi කොකෝ. show hi. මේ සෝ ඒ බෑග්ස් දෙක තමයි එතන තියෙන්නේ. ඊළඟට බලමු එහා පැත්තේ මොනවද තියෙන්නේ කියලා. ඊළඟට මේකේ තියෙන්නේ ගොඩක්ම brown and colors තියෙන බෑග්. උඩ තියෙන්නේ blue bags. මේක මම අර නුවර මොකද තියෙන shop එකක් තියෙනට ගොඩාක් දෙනෙක් ඇඳුම් එහෙම ගිහිල්ලා ගන්න යන්නේ ඒකෙන් ගත්තේ. I can't remember that name. Fashion Edge. අන්න ඒ shop එකෙන් තමයි මේක ගත්තේ. I like it very much. ඊට පස්සේ Aldo එකේ තමයි මේ baby blue bag එක Aldo එකේ. and මේකත් මම ගොඩාක් ආස පර්ස් එකක්. මේක අයිමන්ස් එකෙන් ගත්තේ. අයිමන්ස් එකේ මේ වගේ ලස්සන ක්ලච් පර්ස් තියෙනවා. මේවා ඇත්තටම අර ඉවෙන්ට්ස් වලට යනකොට එහෙම ලස්සනට ස්ටයිල් කරන්න පුළුවන්.
ඊළඟට මේක මම ශිම්ලා වලින් ගත්තේ ඉන්දියාවල. මේක ඇත්තටම පිත්තල වලින් තමයි කරලා තියෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් මේක හොඳට පොලිෂ් කරලා තියාගන්න ඕනේ. හරිම ලස්සනයි. වගේ චුට්ටක් බරයි. I love this one also. ඊළඟට තියෙනවා චූටි බෑග් දෙනවා. දැන් මේවා නම් හැම ටෙමු එකෙන් මම ගෙන්න ගත්ත ඒවා. but පාවිච්චි කරන්න පුළුවන් එක ඉවෙන්ට්ස් වලට. මේකත් අයිමන්ස් එකෙන් ගත්ත බෑග් එකක්. හරිම ලස්සනයි. ඒගොල්ලෝ ගාව තියෙනවා මේ වගේ ලස්සන ස්පාර්ක්ලින් ඒවා හරිම කියුට්. ඊට පස්සේ පොඩි ක්ලච් පර්ස් වගේ තියෙනවා ඉන්දියා වලින් ගෙන ආපු එකක්. එක හම්බෙච්ච මට ගිෆ්ට්ස්. මේ බෑග්ස් දෙක oh my god yes. මේ බෑග්ස් දෙකම මේක තාත්තා මට ගිෆ්ට් එකකට ඩුබායි වලින් ගෙනාවා. මේක මම ගත්ත එකක් ඩුබායි වලින්. මේ පර්ස් එක මං ගාව දැන් අවුරුදු 12ක් විතර මං ගාව මේ පර්ස් එක. It's really old but තාම හොඳට තියෙනවා. ඊට පස්සේ මේ කෑල්ලේ තියෙන්නේ brown bags. මේ snake print එක Charles and Keith එකේ බෑග් එකක්. ඊට පස්සේ Michael Kors බෑග් දෙකක් තියෙනවා මෙතන. මේකත් මම හරිම ආස කරන බෑග් එකක්. මේ Michael Kors බෑග් එක. හොඳට බඩු දාන්න පුළුවන්, බර දාන්න පුළුවන්. හරිම ලස්සනයි මේකත්. මට ඇත්තටම දැන් මට මේ අවුරුද්දේ මම දන්නේ මම බෑග් එකක් ළඟපාත ගන්න මට එච්චර උවමනාවක් වුණේ. මට දැන් හිතා ගන්න බෑ මට තව ඉස්සරහට මොන වගේ බෑග්ස්ද ඕනේ කියලා. මගේ අයිඩියා එකක් තියෙනවා Louis Vuitton එකකට. but මම දන්නේ නැහැ ඒකට කොච්චර කාලයක් ඉන්න වෙයිද කියලා එක ගන්න. but other than that තව එක බෑග් එකක් තියෙනවා. ඒක මම හිතන්නේ මම මේ එකේ ගනි. මේක. so මේක තමයි මගේ day to day බෑග් එක. coach එකේ එන tote bag එක. so දැන් මට ඕන කරලා තියෙනවා මේ tote bag එකේ light color එක ගන්න. ඒක මම මේ අවුරුද්ද ගනි. මේක මම custom made කරවලා තියෙන මගේ නමත් ගහලා. so this is something that I really like. මේක මගේ dream bag එකක් වෙලා තිබ්බ කාලයකට කලින් but now I have it. මේකේ තියෙන්නේ ඔක්කොම green color bags ඒ වගේම මේ වගේ නිකන් clutch එකක් තියෙනවා. මේකත් මම වියට්නාම් වලින් ගත්ත bag එකක් මේකත්. Aldo bag එකක් තියෙනවා. Aldo bags දෙකක් තියෙනවා. and then පල්ලෙහාම තියෙනවා මේක මම ඉන්දියා වලින් ගත්ත bag set එකක් මේක ඇතුලේ තියෙනවා. අර මේ රෙදි වලින් හදපු මේ වගේ bags ඔයගොල්ලෝ මගේ ඉන්දියා vlog එක බලුවා නම් ඔයගොල්ලෝ දන්නවා මේ bags මම එහෙන් ගත්තේ මේකයි. මේ බෑග් එකයි මම ඉන්දියන් outfits අඳිනකොට මේව ස්ටයිල් කරනවානේ. හරිම cute, හරිම ලස්සනයි ඒවත්. මේකේ දෙපැත්තම use කරනවා. හරි ලස්සනයි colors. ඊළඟට මෙන්න මේ බෑග් එක. මේකත් මම ජයපුර වලින් මේක ගත්තේ. so මේවා මම ඇත්තටම හරිම ලස්සනට ස්ටයිල් කරන්න කැමති ඉන්දියන් outfits එක. suits well. ඊට පස්සේ තියෙනවා තව බෑග් එකක් ඔමින් එක පෙන්නන්න. ඊළඟට මේ බෑග් එක මේකේ බඩු වගේක් තියෙනවා ඇතුලේ. මොකද දැන් ඊයේ අදයි දෙකේම ගෙනිච්ච එළියට යනකොට මේ බෑග් එක. මේක මම කාලයක් තිස්සේ බල හිටපු බෑග් එකක්. මේක මම ගිය අවුරුද්දේ පුකේට් ගියපු වෙලාවේ ගත්තේ මේක. එහෙන් ගත්ත බෑග් එකක් මතක් වෙන්නත් එක්ක. but හොඳට බඩු දාන්න පුළුවන් හොඳ හයියයි. so yeah මේකත් මම ආස කරන බෑග් එකක්. ඉතින් මේ තියෙන්නේ මගේ hand bags collection එක. ගොඩාක් ලොකු collection එකක් නැහැ. but දැන් මට ඕන කරන්නේ ගොඩක්ම classy elegant pieces එකතු කරන්න. ටිකක් සමහර brands වල ඒවා එහෙම. ඉස්සර නම් ගොඩාක් එකතු කරනවා අනේක එක පාට වලින්. දැන් ඇත්තටම දැමෙන්නෙත් නැහැ. එහෙම පාට ඒවා දැන් මේ කොළ පාට bags එහෙම ගොඩාක් ඇඳලම නැහැ කාලෙකින්. ඉතින් දැන් අර unique pieces තමයි වලට තමයි පොඩක් ඇහැ යන්නේ. ඉතින් මේක තමයි මගේ තියෙන collection එක. ඉතින් ඔයගොල්ලෝ comment section එකේ comment එකක් දාන්න මේ bags වලින් ඔයා awesome bag එක මොකක්ද කියලා. අපි නම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. තාම channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරන්න නැත්නම් අවතක් කරන්න එපා.